2025 අප්‍රේල් 29 වෙනිදා 15 හැවිරිදි දැරියක් මහල් නිවසකින් බිමට පැනලා සියදිවි නසාගෙන තිබෙනවා. ඒ දැරියව පාසලක් තුල ලිංගික අපයෝජනයකට ලක්වීම තුල ඒ දැරියේ පාසල වෙනස් කරගෙන තිබෙනවා. පාසල වෙනස් කරගත්තායින් පස්සේ උපකාරක පන්තියකට සහභාගී වෙන මොහොතේ ඒ උපකාරක පන්ති ගුරුවරයා මේ දැරියට සිද්ධ වුණු ලිංගික අපයෝජනය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීම තුළ ඒ ඇති වුණු මානසික පීඩනය තුළ මේ සියදිවි නසා ගැනීම අප්‍රේල් 29 වෙනිදා සිදු වුණා කියන එක තමයි වාර්තා වෙන්නේ. මේ අපයෝජනය සිද්ධ වෙලා තිබෙන්නේ 2024 ඔක්තෝබර් 23 වෙනිදා. ඊට පස්සේ මේ 2025 පස්වෙනි මාසයේ 8 වෙනිදා මේ ගුරුවරයාට ඒ අපයෝජනය සිදු කළයි කියන ගුරුවරයාට ට්‍රාන්ස්ෆර් මාරුවීමක් ලබා දීලා තිබෙනවා. ඉතින් මේ ප්‍රශ්නේදී මම ඔබතුමීගේ අවධානය යොමු කරන්නේ මේ පාසල් දැරියක් මේ වගේ අපයෝජනයකට ලක්වීම තුළ ඇත්ත වශයෙන්ම පොලිසිය දැනුවත් කරලා තිබෙන්නේ රෝහලේ වෛද්‍යවරයා. ඒ වගේම ළමා ආරක්ෂණ අධිකාරියත් මේ පිළිබඳව හරියාකාරව දැනුවත් වෙලා නැහැ. මම යෝජනා කරන්න කැමතියි ඔබතුමියට යම් කිසි ක්‍රමවේදයක් අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්නට වෙයි. මේ වගේ අපයෝජනවලට දූෂණ ක්‍රියාවලට ලක්වෙන ඒ දැරියන්ට මේ සිදුවෙන ක්‍රියාදාමයන් එක පැත්තකින් වළක්වා ගන්නට අනෙක් පැත්තකින් මේ දේ සිදු වුණාම මොකක් හරි හොඳ ක්‍රමවේදයක් වාර්තා කිරීම සහ ඒ පිළිබඳව ඉක්මන් පියවර ගැනීම. දැන් විශේෂයෙන්ම ගිය වසරේ මේ සිද්ධිය සිදු වුණායින් පස්සේ ඒ අදාළ ගුරුවරයාට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා. ඔහු දැන් අපිට නිදහස්. නමුත් අර ට්‍රාන්ස්ෆර් එක සිදු වෙන්නට මාස ගණනාවක් ගිහිලා තිබෙනවා. ඒ නිසා මේ කරුණ මම බොහොම සංවේදීව ඉදිරිපත් කරන්න ඔබතුමියට මේ වගේ ප්‍රශ්න තවත් විශාල ප්‍රමාණයක් ඇති වාර්තා නොවන ඒ නිසා ළමා ආරක්ෂණ අධිකාරියෙත් යම්කිසි සුදුසු ක්‍රමවේදයක් තියෙන්නට ඕන. මොකද මනෝ ගණේෂන් ගරු මැතිතුමා මේ ප්‍රශ්නේ මතු කරපු වෙලාවේ ඒ විශේෂ අමාත්‍යවරිය කියලා තියෙන දේ තමයි මේ ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ලැබිලා නැහැ කියන කාරණාව. මම හිතන්නේ පැමිණිල්ලක් මතම රැඳී සිටීම ඒ තරම යෝග්‍ය නැහැ. යම්කිසි සිද්ධියක් මේ වගේ සිදු වුණාම ඔටෝ ප්‍රොසෙස් එකක් ක්‍රියාත්මක වෙන්නට ඕන. ඉක්මනින්ම ළමා ආරක්ෂණ අධිකාරියත් ඒ නීතිය හා සාමය අංශත් පියවර ගැනීම. ඒ නිසා ඒ පිළිබඳව ඔබතුමගේ අවධානය යොමු කරනවා මේ පිළිබඳව වඩාත් විධිමත් කාර්යක්ෂම ක්‍රමවේදයක් මින් ඉදිරියටවත් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්න කියන කාරණාව. ඒ වගේම අර මේ ප්‍රශ්නය ප්‍රසිද්ධ උපකාරක පන්තියක මතු කරපු ඒ උපකාරක පන්ති ගුරුවරයාට යම්කිසි පියවරක් ගැනීම වැදගත් කියන එකත් මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, අතිශයින්ම සංවේදී ප්‍රශ්නයක් මේක. මම හිතන්නේ මේ වගේ සිද්ධීන් අපි කාටවත් විශේෂයෙන් දෙමව්පියන් හැටියට දරා ගන්න පුළුවන් දේවල් නෙවෙයි මේවා. ඒ නිසා අපි සියලු දෙනාම මම හිතන්නේ වගකිව යුතු අය හැටියට මේවා පිළිබඳ කතා කරන විදියත් අපි මේවට මැදිහත් වෙන විදිය පිළිබඳව පරිස්සමට මැදිහත් විය යුතුයි. මේවා අවස්ථා නොකරගත යුතුයි. දේශපාලනව මේවට මැදිහත් වෙන්න. මොකද මේවා මේ දරුවෙක් පිළිබඳ සිද්ධියක්. අවුරුදු 13ක ළමෙක් මේ විදියට තමාගේ ජීවිතය අවසන් කිරීමට තීරණයක් ගන්න සිද්ධ වුණා කියන්නේ සමස්තයක් හැටියට, සමාජයක් හැටියට අපි ෆේල්. එක සමාජයක් හැටියට අපි ෆේල්. ඉතින් ඒ නිසා අපි සියලු දෙනා මේකට වගකිව යුතු සහ අනිවාර්යයෙන්ම මෙවැනි සිද්ධීන් කිසිසේත්ම නැවත සිදු නොවිය යුතුයි කියන එක අපි අනිවාර්යයෙන්ම ඒකත් එක්ක ගරු විපක්ෂ නායකතුමා කියපු විදියට අපි එකඟයි. ඒ නිසා තමයි මෙතන මේ අවස්ථාවේදී පළවෙනි සිද්ධිය වෙච්ච අවස්ථාවේදී මේ පිළිබඳ වාර්තාකරණය හරියට සිදු වෙලා නැහැ. ඒක ඉතාමත්ම පැහැදිලි. ඒ නිසා තමයි මේ වෙනකොට ඒ පාසලේ විදුහල්පතිවරියගෙනුත්
එක්ස්ප්ලනේෂන් කෝල් කරලා තියෙනවා ඇයි මේක හරියට වාර්තා වුන්නේ නැත්තේ අමාත්‍යාංශයට වහාම වාර්තා වුන්නේ නැත්තේ ඒ සිද්ධියට අදාළ ගුරුවරයා පිළිබඳ අපිට දැනුම් දුන්නේ නැත්තේ මොකද පිළිබඳ එක්ස්ප්ලනේෂන්ස් කෝල් කරලා තියෙනවා ඒ ක්‍රියාදාමය දැන් අපි ආරම්භ කරලා තියෙනවා. නමුත් මේ සිද්ධියක් වුණාට පස්සේ ඒ නිසා තමයි අද උදේ ගරු කතානායකතුමනි මම අපේ අදාළ ගරු සරෝජා පවල්රාජ් ඇමතිතුමියත් සමග සාකච්ඡා කළා අපි මේකට ක්‍රමවේදයක් යෝජනා කරන්න කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ පොලිසිය එකතු කරගෙන යාන්ත්‍රණයක් මේ සඳහා ඇති කරන්න අපි කතා කරමින් යන්නේ. මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න නිසා මට මේ සාකච්ඡාවට යන්න බැරි වෙලා තියෙන්නේ. නමුත් ඒ පිළිබඳ අපි වහාම යාන්ත්‍රණයක්. ඒ කියන්නේ මේවා මෙහෙම සිද්ධියක් කොතනක හරි මතුවුණු විගසම මේ ආයතන හතරම වහාම දැනුවත් විය යුතුයි. සහ කෝඩිනේටඩ් ප්‍රතිචාරයක් එන්න ඕනේ. එතකොට එකතු වෙලා තමයි මේවට අධ්‍යාපන පැත්තෙන් මොකද්ද සිද්ධ විය යුත්තේ ඉන්වෙස්ටිගේෂන් එක පැත්තෙන් පොලිසිය වගකීම මොකද්ද ඒක ඉන්වෙස්ටිගේෂන් එක මොනිටර් කරලා හරියට සිද්ධ වෙන එක පිළිබඳ NCPA එකේ වගකීම මොනවද කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශය මේක පිළිබඳ දැරියගේ පැත්තෙන් දරුවගේ පැත්තෙන් කොහොමද මැදිහත් විය යුත්තේ කියන ඒ අන්තර්ගත වෙච්ච හෝලිස්ටික් මැදිහත් වීමක් අවශ්‍යතාවය දැඩිව තියෙනවා. ඒ සඳහා ක්‍රමවේදයක් ආරම්භ කරන්න අපි දැනටමත් කතා කරමින් යන්නේ. අතිශයින්ම අවාසනාවන්ත සිද්ධියක්. ඒක පිළිබඳ මම හිතන්නේ අපි සියලු දෙනා අපේ කනගාටුව ප්‍රකාශ කරනවා විශේෂයෙන් මේ දෙමව්පියන්ට. ඒ විශේෂයෙන් ඒ දෙමව්පියන්ට කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මෙවැනි සිද්ධියකට මුහුණ දිය යුතු නැහැ. ඒක තමයි එහෙම සමාජයක් ගොඩනගන එක තමයි අපි සියලු දෙනාගේම වගකීම. ඒ නිසා ඒ දෙමව්පියන්ටත් ඒ පවුලටත් අපේ සංවේගය ප්‍රකාශ කර සිටින අතර රජයක් හැටියට මෙවැනි සිද්ධීන් වළක්වන්නත් පුළුල් මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ වගේම සිද්ධියක් සිදු වුණොත් දරුවගේ උපරිම ආරක්ෂාව best interest of the child කියන පදනමේ ඉඳගෙන කෝඩිනේටඩ් රෙස්පොන්ස් එකක් කොහොමද කළ යුත්තේ කියන එක පිළිබඳ අපි දැන් සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. මම ඒ යාන්ත්‍රණය අපි ස්ථාපිත කරාම මම ඒක පාර්ලිමේන්තුවට දැනුවත් කරන්නම්. බොහොම ස්තුතියි ගරු කතානායකතුමා. A5 News, Sri Lanka.